ඔබයි මගේ යාළුවනේ. ඔයාලා මේ එකතු වන්නේ Zoom by සමියා එක්ක. අපි යන් අద్භූත වීඩියෝ එකකට. මේ වීඩියෝ එක අන්තර්ජාලයට මුදා හරින්නේ ජැක් ස්ටෙප් කියලා YouTube මිනින් පුද්ගලයෙක් එක්ක. US වල තියෙන හරිම අద్භූත හොටෙල් එකක රාත්‍රියක් ගත කිරීමට මෙයා තීරණය කරනවා. ඒ වගේම මේ හොටෙල් එකේ නම තමයි ඩිලට් හොටෙල් වන්නේ. මේකේ කියාගන්න බැරි අద్භූත hina වෙන කටහඬවල් අద్භූත සිද්ධීන් වෙනවා කියලා මේකේ අයිතිකාරයා කියනවා. මේකේ හොටෙල් එකේ අයිතිකාරයාටත් මේ වගේ සිද්ධි අමුතු සිද්ධියකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම ජැක් ඇඳේ නිදාගෙන ඉද්දී අමුතු සිද්ධියක් වෙනවා. මේ අමුතු සිද්ධිය වන්නේ බාත්රූම් එකේ දුර ඇරෙනවා වැහෙනවා. ඒ වන්නේ මේකේ අద్භූත පුද්ගලයෙක් සිටිනවා යන්න හැඟෙන බවයි. ජැක් එයාගේ අතේ තිබ්බ ෆෝන් එක අරගෙන මේ වෙන සිද්ධිය රෙකෝඩ් කරන්න යනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ ෆොටේජ් එක. ඔයාලත් හරි අවධානයෙන් බලන්න. මේ දොරට කවුරු හරි හයියෙන් ගහනවා. ජැක් කියන හැටියට මේ බාත්රූම් එකේ කවුරුත් හිටියේ නැහැ. අනික මේක විශ්වාස කරන්න බැරි නිසාම මෙයා බාත්රූම් එක ඇතුළට ගිහිල්ලා හැමතැනම වීඩියෝ කරනවා. මේ බාත්රූම් එකේ කවුරුත් නැහැ. මේ මොකද්ද? මේ මොකක් ගැනද ඔයාලට හිතෙන්නේ? මේ කවුද? මේ හොටෙල් එකේ මෙයාව බය කරන යාළුවනේ. කවුද මේකට වගකිය යුත්තා? ඔයාලම ඒක තීරණය කරන්න. යටින් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් ගන්න, සබ්ස්ක්‍රයිබ් එකක් කරන්න. ඔයාලම ඒක තීරණය කරන්න ඕනේ. මේ මොකද්ද? මේ වෙනස් මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අපිට අදා ගන්න බැරි දෙයක්. මේ වීඩියෝ එක ගන්නේ මේ ළමයාගේ තාත්තා. මේ විසඳාගත නොහැකි අద్භූත සිද්ධිය. මේ තාත්තගේ නම වන්නේ රිකි බිල්ට්. මෙයා හවස් යාමේදී මේ ළමයා කාමරේ ඉස්සරහින් යද්දී මේ ළමයා කාත් එක්ක දෝ කතා කරනවා. මේ රොකී මේ දේවල් ළමයාගෙන් අහද්දී මේ ළමයා කියන පටන් ගන්නවා එක එක දේවල්. මේ දේවල් තේරුම් ගන්න ඒත් රොකීට වචනයක් දෙයක් තේරුම් යද්දී රොකී හිතනවා මේ කාමරේ කවුරු හරි ඉන්නවා කියලා. ඊට පස්සේ රොකී වීඩියෝ කරන වීඩියෝ එකේ හරිම අద్භූත ජනක දෙයක් වීඩියෝ වෙනවා. මේ තියෙන්නේ එදා හවස් යාමේදී ගත්ත වීඩියෝ ෆොටේජ් එක. අපි යම් වීඩියෝ එකට.
රිකීගේ පුතා හරිම අමුතු විදියට හැසිරෙනවා. මේ ළමයා ඇඳපු චිත්‍රය හරිම බියජනකයි. කවුරු හරි මේ ළමයාට විතරක් පේන කෙනෙක් මේ කාමරය ඇතුළේ ඉන්නවා. මේ ළමයා කියන හැටියට මේ මිතුරා බෙල්ල වල දාගෙන තමයි ඉන්නේ. රිකීට මේක පෙන්වන්න බැරි වුණත් මේ සිද්ධියේ හරි අමුතු කතාවක් තියෙනවා. මේ ළමයා කියනවා එයා ගැන කාටවත් කියන්න එපා කියලා. මේ වගේම අමුතු සිද්ධියක් වෙනවා. මේ ළමයා ආයෙත් අර විදිහටම වෙලා ඉන්නවා. මේ ඉක්මනට රොකී ගිහිල්ලා ෆෝන් එක අරගෙන ඒක රෙකෝඩ් කරනවා. මේ වීඩියෝ එක තමයි ඒ. හැබැයි රිකීට තේරුම් යනවා මේ ළමයාත් එක්ක මොන හරි සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මේ ළමයා අඳපු චිත්‍රය හරියටම අద్භූතයි. රිකී කියන්නේ හැබැයි මේවා විශ්වාස කරන්න නැති කෙනෙක්. රිකී කියන්නේ මේ ළමයාට මානසික ලෙඩක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ රෑ බෝ වෙලා මේ ළමයාගේ කාමරේ කැමරාවක් සෙටප් කරනවා. මේ කැමරාවේ මෙන්න මේ වගේ සිද්ධියක් වීඩියෝ වෙනවා. මෙන්න ඒ වීඩියෝ එක. රොකීගේ පුතා කාත් එක්ක හරි කතා කරනවා. ඒ වගේම රොකීගේ පුතාගේ කකුලෙත් අදිනවා. ඒ ළමයා එක පාටම ඇඳෙන් බැහැලා යනවා. මේ ළමයට එයා කරදර කරනවද නැත්තම් මොනවා හරි කියන්න හදනවද? හැබැයි මේ වගේ මනක්කල්පිත දේවල් පොඩි ළමයිට පේන එක හරි සුළුම දෙයක්. ඒ වුණාට මේ වගේ කතාවක් ගොතන්න මේ ළමයාට පුළුවන්ද? හැබැයි සමහර දේවල් වලට දෙමාපියොත් කලබල වෙනවා. ඉතින් මේ චිත්‍රය ගැන මේ වෙන දේවල් ගැන ඔයා මොකද හිතන්නේ? අපිට යටින් කමෙන්ට් එකක් කරන්න.